යෝ කට්ටිය මොකද වෙන්නේ? ඔයගොල්ලෝ සෙට් වෙලා ඉන්නේ JD Travel Tonic එක. මම දැන් ඉන්නේ ඉටලි එයාපෝට් එකේ. අපි ස්විට්සර්ලන්ඩ් වලට යන්න හදන්නේ. ඔයගොල්ලෝ මගේ කලින් වීඩියෝස් දෙක බැලුවේ නැත්නම් බලන්න. මම කලින් vlogs දෙකක් කරා. එකක් ග්‍රීස් වල, එකක් ඉටලි වල. දැන් අපි හැමම ස්විට්සර්ලන්ඩ් යන්නේ. මේ එක ට්‍රිප් එකක්. අපි ග්‍රීස් වලින් තමයි පටන් ගත්තේ. ඊට පස්සේ ඉටලි වලට ගියා. දැන් ඉටලි වලින් ඉඳන් ස්විට්සර්ලන්ඩ් වලට යන්න හදනවා. දැන් ඉටලි එයාපෝට් එකේ ඉන්නේ. මං ජෙලාටෝ අයිස්ක්‍රීම් එකකුත් ගත්තා කන්න. මේකට ගියේ යුරෝ 4.740ක් ගියේ. හරි අපි ස්විට්සර්ලන්ඩ් වලට ගිහිල්ලා හම්බෙමු හෙදි. හරි අපි දැන් ස්විට්සර්ලන්ඩ් වලට ඇවිල්ලා ඉන්නේ. අපි එයාපෝට් එකෙන් ලෑන්ඩ් කරු ගමන්ම ට්‍රේන් එක තියෙනවා එයාපෝට් එකේ. ට්‍රේන් එක අරගෙන අපි දැන් හොටෙල් එකට යන ගමන් ඉන්නේ. මේකේ අපිට ටිකට් එකට වුණා CHF 28ක් දෙන්නටම CHF 28ක් ගියා. එක්කෙනෙක්ට ගිය ප්‍රයිස් එක මම යටින් දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ. මේ ස්විට්සර්ලන්ඩ් වල මම හිතන්නේ යුරෝ සහ CHF කියන කරන්සි දෙකම යූස් වෙනවා. CHF තමයි වැඩිම මේගොල්ලෝ යූස් කරන්නේ. හරි අපි එහෙනම් හොටෙල් එකට ගිහිල්ලා බලමු. හරි අපි ස්විට්සර්ලන්ඩ් වලට ඇවිල්ලා ඉන්නේ. අපි හොටෙල් එකට ආපු ගමන්ම කිව්වා මේ ඒ ටයිම් එකට චෙකින් වෙන්න බෑ කියලා. 3න් පස්සේ තමයි චෙකින් තිබ්බේ. ඉතින් අපි ලැගේජස් ටික තියලා අපි ආවා මේ හොටෙල් එක ළඟම තියෙනවා ග්‍රොස් මොන්ස්ටර් චර්ච් කියලා එකක්. මම ඒකේ වීඩියෝස් උත් දාන්නම්. මේක ඉස්සරහා තමයි හිටගෙන ඉන්නේ. ඒකේ මොකක් හරි කන්ස්ට්‍රක්ෂන් වර්ක් එකක් වගේ යනවා. මේ මෙතන ඉඳන් මේ ලස්සන view එකක් එහෙම තියෙනවා. මේ ටවර් දෙකටත් පොඩ්ඩක් මෙහි ෆේමස්. මට ඒක දැන් නම මතක නැහැ. ඒකේ නමත් මම බලලා මං දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකෙන් මේ මොකද්ද මේ ලොකේෂන් එකේ නම කියලා. මේ මෙතන මේ ලස්සන රිවර් එකක් තියෙනවා. මේ මෙතන මේ රිවර් එක අයිනෙම තමයි අපේ හොටෙල් එකක් තියෙන්නේ. අපි බලමු රූම් එකට ගිහිල්ලා මං හිතන්නේ ලස්සන view එකක් එහෙම ඇති රූම් එකෙන්. රයිට් අපි දැන් යන්න හදන්නේ චොක්ලට් ෆැක්ටරි එකට. ලින්ඩිට් හෝම් ඔෆ් චොක්ලට් කියලා චොක්ලට්ස් හදන මේ ප්ලේස් එකක්. අපි එතනටත් ගිහිල්ලා බලමු. Te decía que siguiera acá. හරි අපි ලින්ඩ්ද හරියට නම දන්නේ නැහැ. චොක්ලට් ෆැක්ටරි එකට අපි ගියා. වැඩේ තියෙන්නේ මම මියුසියම් එක බලන්න ආසාවෙන් හිටියේ. ඒත් ටිකට් සෝල්ඩ් අවුට් කියලා තිබ්බා. ඕගොල්ලන්ටත් මියුසියම් එක බලන්න ඕන නම් පොඩ්ඩක් එන්න කලින් මං හිතන්නේ ඔන්ලයින් බුක් කරගෙන ගියොත් හොඳයි. මොකද නැත්තම් උදේම ගියොත් ගන්න පුළුවන් චෙකින් ඩෙස්ක් එකෙන්. නැත්තම් පොඩ්ඩක් අමාරුයි. අපි ඉතින් එතනට ගිහිල්ලා ෂොප් එකෙන් චොක්ලට්ස් ගත්තා. ඊට පස්සේ හොට් චොක්ලට් දෙකක් ගහලා දැන් ආයි හොටෙල් එකට එනවා. අපි බස් එකේ ගියා. අපි ගත්තේ ටිකට් එක 24 hours ට්‍රේන් එක, බස් එක, ට්‍රෑම් එක ඔක්කොම යූස් කරන්න පුළුවන් ටිකට් එකක්. මේ පට්ට විදිහට වහිනවා වැස්ස නවතින්නේ නැහැ. පට්ට සීතලයි. හරි දැන් ෂේප් එකේ ඇවිදගෙන යනවා. දැන් අපේ චෙකින් ටයිම් එක පහු වෙලා තියෙන්නේ. දැන් හවස 5යි වෙලාව. මේ පට්ට view එකක් තියෙනවා මේ පැත්තෙන්. මේ චර්ච් එකට තමයි අපි ඉස්සෙල්ලා ගියේ. ග්‍රොස් මොන්ස්ටර් චර්ච් කියලා එකක්. මේ පිටිපස්සෙත් අර මං කිව්ව මේ කුළුණු දෙක තියෙනවා. මං හිතන්නේ ඒකත් චර්ච් දෙකක් තමයි එතනක් තියෙන්නේ. හෙට දවල් 2 මාට ෆ්ලයිට් එක තියෙන්නේ. ආයේ ඩුබායි වලට හෙට උදේටත් වෙලාවක් තිබ්බොත් පොඩ්ඩක් එළියට ඇවිල්ලා බලන්න ඕනේ. එහෙම නැත්නම් අද රැට බලනවා පොඩ්ඩක් වැස්ස නැවතුනොත් ආයේ පොඩ්ඩක් එළියට ඇවිල්ලා පොඩ්ඩක් රවුමක් දාලා බලනවා. හරි අපි එහෙනම් හොටෙල් එකට ගිහිල්ලා බලමු.
හරි අපි හොටෙල් එකට ඇවිල්ලා ඉන්නේ. ඔයගොල්ලන්ට දැන් මං හොටෙල් එකේ රූම් එකේ මම වටේ පෙන්නන්නම්. ඇත්තටම කිව්වොත් පෙන්නන්නත් එහෙම මහලුකු දෙයක් නැහැ. කියන්න ඕනේ ස්විට්සර්ලන්ඩ් වල හොටෙල් ප්‍රයිසස් පට්ට ගණන්. මම බලපුවම දැන් අපි රටවල් තුනකට එකක් නාවේ ග්‍රීස් ඉටලි ස්විට්සර්ලන්ඩ්. ඒ රටවල් තුනෙම ග්‍රීස් වල ප්‍රයිසස් පොඩ්ඩක් රීසනබල් කියලා කියන්න පුළුවන්. සමහරලාට ඉතින් කියන්නේ අපේ ගණන් අනුවනේ සමහරලාට මේගොල්ලන්ගේ රටවල ඉතින් ගණන් හදලා තියෙන්නේ ඒගොල්ලොන්ගේ හම්බෙන සැලරි එකට ඒ විදිහට අනුව වෙන්න ඇති ඉතින් හදලා තියෙන්නේ. ඒත් ග්‍රීස් වල ප්‍රයිසස් මාර රීසනබල්. අපිට ඒ ගත්ත ගාන්ට අනුව හොඳ රූම් එකකුත් හම්බුණා. ඉටලි වල ප්‍රයිසස් එන ගණන් හැබැයි ස්විට්සර්ලන්ඩ් වලට වඩා පොඩ්ඩක් අඩුයි. රූම්සුත් අර රූම් එකත් අපි හිතපු තරම්ම ක්වොලිටි එකට තිබ්බේ නැහැ. හැබැයි ෂේප් දැන් ස්විට්සර්ලන්ඩ් වල හොටෙල් එකත් මෙතන බලපුවම පොඩ්ඩක් පිරිසිදුවට හොඳට තියෙනවා. හැබැයි පට්ට ගණන්. ඒකයි අපි එක දවසක් යමු කියලා ප්ලෑන් කරෙත් ස්විට්සර්ලන්ඩ් වල. රූම් එක මේ වගේ තියෙන්නේ. මෙතන බෙඩ් එක තියෙනවා. මෙතන පොඩි රැක් එකක් තියෙනවා ජැකට්ස් එල්ලන්න. ජැකට්ස් දෙක තෙත් වෙලා තියෙන්නේ පට්ටටම හොඳටම වහිනවා. මෙතන සිංක් එකයි මිරේකුයි තියෙනවා. මෙතන මේ වගේ දාලා තියෙනවා. මොකක්ද මේ කියලා හරියටම දන්නේ නැහැ. මෙතන පොඩි ටේබල් එකකුයි චෙයාර් එකකුයි තියෙනවා. මෙතන තවත් මිරර් එකක් තියෙනවා. මෙතන සූරික් වල මැප් එක මං හිතන්නේ දාලා තියෙනවා. මෙතන මේ කොෆි ෆ්‍රී කොෆි කියලා මේගොල්ලෝ දාලා තියෙනවා. පොඩි කොෆි දෙකක් ඒගොල්ලෝ මෙතන දාලා තියෙන. මං හිතන්නේ මේගොල්ලෝ පොඩි ෆැමිලි බිස්නස් එකකට සපෝට් කරනවා මේ හොටෙල් එකෙන්. මේගොල්ලෝ දාලා තියෙනවා welcome to our hotel, we are happy to offer you a cup of lovely stall coffee for free, a family business just 10 minutes from our hotel. මම හිතන්නේ ඒගොල්ලෝ සපෝට් කරනවා. මේ මෙතන යට ගහලා you find our Nespresso machine downstairs in the community room. okay. මෙතන මේ පල්ලෙහා මේ තමයි තියෙන්නේ ඩවුන්ස්ටේර්ස් වල කෙටල් එක තියෙනවා. කෙටල් එකෙන් හදා ගන්න පුළුවන්. මෙතන පොඩි view එකක් තියෙනවා. view එකෙන් ඇත්තට මෙලෝ දෙයක් පේන්නේ නැහැ. මේ පල්ලෙහා මම හිතන්නේ කඩවල් වගේක් තියෙනවා. මෙතන එහා පැත්තේ මෙතන හොටෙල් එක ඉස්සරහම තමයි ට්‍රෑම් එක ඇවිල්ලා නවත්තන්නේ. ඒක මට කැම් එකට අල්ලගන්න බැහැ. මෙතනින් මට බලද්දි ලාවට පේනවා ට්‍රෑම් එක එනවා. හරියටම හොටෙල් එක ඉස්සරහම තමයි ට්‍රෑම් එක තියෙන්නේ. ට්‍රෑම් ස්ටේෂන් එකක් තියෙන්නේ. හරි ඉතින් මේ සමහරලාට අර මම කියපු ප්‍රයිසස් බලපානවා ඇති. මොකද මම හැම වෙලේම මම බැලුවේ අර ටූරිස්ටික් ඒරියාස් වලින්ම තමයි මම හොටෙල්ස් සිලෙක්ට් කරගත්තේ. මොකද අපිට වැඩි වෙලාවක් නැති හින්දා ඒ ප්ලේසස් වලට අපි බලන ප්ලේසස් වලට ට්‍රැවල් කරන්න මම ඒ බලන ප්ලේසස් වලට ළඟින්ම තමයි හැම හොටෙල් එකක්ම බුක් කරේ. ඉතින් පොඩ්ඩක් මේ ඒරියාස් වල පොඩ්ඩක් ගාන වැඩිත් ඒ සීන් එකක් තියෙනවා. හරි අපි බලමු මේ පට්ට විදිහට වහිනවා. ආපු වෙලාවෙ ඉඳන් ලෑන්ඩ් කරපු වෙලාවෙ ඉඳන් මේ තාම වහිනවා නවතින්නේ නැහැ. පොඩ්ඩක් අමාරුයි ගිහින් ට්‍රැවල් කරන්න. පට්ට සීතලක් තියෙනවා. හරි අපි බලමු වැස්ස පොඩ්ඩක් අඩු වුණොත් දැන් පොඩ්ඩක් එළියට ගිහිල්ලා ආයෙ පොඩි රවුමක් දාලා බලනවා. එහෙම නැත්නම් ආයේ හෙට උදේට තමයි පොඩි රවුමක් දාන්න වෙන්නේ ෆ්ලයිට් එකට කලින්. හරි අපි බලමු මොකද වෙන්නේ කියලා.
guys රෑ 9යි වෙලාව වැස්ස පොඩ්ඩක් නැවතුවා ඒකේ හින්දා මම පොඩ්ඩක් එළියට ආවා මේ මෙතන කූප් කියලා ෂොප් එකක් තියෙනවා අපේ ලංකාවේ අර සමූපකාරය වගේ මේ පොඩ්ඩක් ඒකට ගියා බඩු ටිකක් ගන්න බඩු ටිකක් අරගෙන මම දැන් රෑට කන්න මොනා හරි බලනවා රෙස්ටෝරන්ට් එකක් ළඟින් බලලා රෑටත් කාලා ඊට පස්සේ මම රූම් එකට යන්න හදන්නේ හරි බලමු පොඩ්ඩක් ඇවිදලා මොනවද කන්න තියෙන්නේ කියලා හරි මම පොඩ්ඩක් සිටි එක වටේ රවුමක් දාලා දැන් ආයෙ රූම් එකට ආවා මේ මම මෙහෙ ඇවිදිද්දි තමයි දැනගත්තේ මෙහෙ මේ කැනබිස් සීන් එක මේ ලීගල් කියලා මං කලින් ඒක දැනගෙන හිටියේ නෑ මම නිකන් යද්දි කඩේක ගහලා තිබ්බා මේ කැනබිස් තියනවා කියලා ඒගොල්ලෝ ගණන් දාලා තිබ්බා මම ඉතින් මේ try කරන්න එකක් ගත්තා පළවෙනි පාරට ජීවිතේ පළවෙනි පාරට මේක පොඩ්ඩක් try කරලා බලනවා මෙහෙ මේක ලීගල් විදිහට try කරන්නේ පළවෙනි පාරට මේකේ ගහලා තියෙනවා මේ ප්‍රී රෝල් කියලා. ඒ කියන්නේ ඔතලමයි තියෙන්නේ මේ මම දන්නේ නැහනේ ඔතන්න මේ පළවෙනි පාරටනේ මේ try කරන්නේ. ඉතින් ඔතන සීන් එකත් මම දන්නේ නැහැ. මම අහපුවම කිව්වා මේක ඔතලමයි තියෙන්නේ කියලා. ඇතුළේ මේකේ ගහලා තියෙනවා මේ ප්‍රී රෝල් කියලා. මේ ඒකත් එක්කම මේ අර මම ඔයගොල්ලන්ට පෙන්නුවේ මේ අර සමූපකාර වගේ සීන් එකකට ගියා කියලා කූප් එක ඒකේ මේ තිබ්බා මේ ඒකේ මම බඩු ගොඩක් ගත්තා මේ ෆැන්ට එකක් තිබ්බා පොඩ්ඩක් අමුතු සීන් එකක් ඒක නිකන් මං හිතන්නේ ලයිම් ෆ්ලේවර් එකක් හරි මොකක් හරි ඒ වගේ මං ඒකත් ගත්තා try කරන්න මං තව ಜಾති ගොඩක් ගත්තා මේ චොක්ලට් එහෙම ගත්තා මෙහි ස්විට්සර්ලන්ඩ් කියන්නේ ඉතින් චොක්ලට් නේ චොක්ලට්ස් එහෙම මොකක් අඩුවට තිබ්බා ඒවා ගත්තා තව පොකට් නයිෆ් එකක් ගත්තා මෙහි එනවනම් අනිවාර්යයෙන්ම මේ පොකට් නයිෆ් එකක් ගන්න ඕනේ මෙහි පොඩ්ඩක් ෆේමස් සීන් එකකට තියෙන චොක්ලට් සුයි පොකට් නයිෆ් සුයි වොචස් සුයි ස්විස් වොචස් සුයි තමයි තියෙන්නේ ඉතින් මං නයිෆ් එකක් ගත්තා මෙහෙන් ඇවිල්ලා නයිෆ් එකක් අරගෙන ගියේ නැහැ කියන්නේ ඉතින් වැඩක් නැහැ නේ අඩු ගන්නට නයිෆ් එකක් තිබිලා ගත්තා හරි අපි එහෙනම් ජොයින්ට් එකත් ගහලා නිදාගන්න යනවා එහෙනම් හෙට උදේට සෙට් වෙමු හැමෝටම good night right good morning guys අපි පොඩ්ඩක් එළියට ආවා උදේට කන්න බලන්න දැන් උදේ 7යි වෙලාව මේ තාමත් ලාවට පොදයක් යනවා අර ඊයේ තරම් ලොකුවට වහින්නේ නැහැ මේ අපි ගත්තා ක්‍රොසන්ට් එකකුයි කෝෆි එකකුයි ගත්තා මේ උදේ බ්‍රෙක්ෆාස්ට් එකට මෙහි සීන් එකක් තියෙනවා මේ අර රෙස්ටෝරන්ට් එකේ ඉඳගෙන කද්දි මේගොල්ලන්ගේ පොඩි වැඩිපුර ගාණක් මේගොල්ලන් charge කරනවා ටේක් අවේ ගත්තොත් ගහන පොඩ්ඩක් අඩුයි මේ දැන් මේ දවස් ටිකේ රෙස්ටෝරන්ට්ස් වල ඇතුලේ ඉඳගෙන කෑවේ මං ඉතින් පොඩ්ඩක් ගාණත් අඩු වෙන්නයි try කරලා බලන්නත් එක්ක ගත්තා මෙහි හැමෝම කරන්නේ කොෆි ෂොප් එකකට හරි රෙස්ටෝරන්ට් එකකට හරි ගිහිල්ලා කෑම එක අරගෙන කකා පාරේ ඇවිදගෙන යන එක කරන්නේ මමත් ඉතින් ඒක try කරන්න වගේ කරා ඒත් දැන් පොඩ්ඩක් අමාරු ඒක කරන්න මොකද වහිරේ හින්දා මේ කකා ඇවිදින්න බෑ ඉතින් පොඩ්ඩක් ඉස්සරහට ඇවිදින්නේදී මේ නිකන් පාලමක් වගේ සෙට් වුණා මේක කවර්ඩ් ඒරියා එකක් මේ ඉතින් මෙතන ඉඳන් මේක කාලා පොඩ්ඩක් වටේ ඇවිදලා බලනවා අපි දැන් මේ ඉන්නේ ඕල්ඩ් ටවුන් එකේ මේ ඕල්ඩ් ටවුන් කියලා එකක් තියෙනවා අල්ස්ටාර් හරි මොකක් හරි කියලා මම මේ යටින් දාන්නම් වීඩියෝ එකේ ඕල්ඩ් ටවුන් කියලා කියන්නේ මේ හරියට අර ඉස්සර කාලේ පරණ බිල්ඩින්ග්ස් අරම ඒවා එහෙම තියෙනවා චර්ච් එකකුත් තිබ්බා සෙන්ට් පීටර්ස් චර්ච් කියලා අපි කාලි කරලා ඒ පැත්තට පොඩ්ඩක් දැන් ඇවිදලා බලනවා හරි අපි සෙන්ට් පීටර්ස් චර්ච් එක ඉස්සරහට ඇවිල්ලා ඉන්නේ මේ අර මම ඊයේ පෙන්නුවේ මේක මේ ටවර් එක මේක තමයි සෙන්ට් පීටර්ස් චර්ච් මේක මේ කොල්ලොන්
හදනවා මේ හැම යන පල්ලියක්ම ඊයේත් අරගිය ග්‍රොස් මොන්ස්ටර් චර්ච් එක ඒකත් තාම මොන හරි එකේ කන්ස්ට්‍රක්ෂන් වර්ක්ස් තියෙනවා මේකෙත් කන්ස්ට්‍රක්ෂන් වර්ක්ස් තියෙනවා ඊයේ අර ග්‍රොස් මොන්ස්ටර් චර්ච් එක ඇතුළට යන්න පුළුවන් වුණා මේක ඇතුළට යන්න බෑ මේ තනිකර වහලා ඇතුලේ ඔක්කොම එළියේ කන්ස්ට්‍රක්ෂන් වර්ක්ස් යනවා මෙතන මේ ලස්සන ෆොටෝස් ටිකක් අපි දාගත්තා මේ මගේ ඉන්ස්ටාග්‍රෑම් එක ඔයගොල්ලෝ තාම ෆලෝ කරලා නැත්නම් ෆලෝ කරන්න මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න ලින්ක් එක අපි ගත්ත ෆොටෝස් ඔක්කොම මම ඒකේ දානවා ඒකේ බලන්න පුළුවන් හරි තව පොඩ්ඩක් අපි වටේ කැරකිලා බලමු එහෙනම් හරි එතන සේන්ට් පීටර්ස් චර්ච් එකේ ඉඳන් පොඩ්ඩක් විනාඩි දෙකක් විතර ඉස්සරහට ඇවිදගෙන ආපුවම මේ ඊළඟ එක තියෙනවා මම අර ඊයේ පෙන්නපු දෙවනි චර්ච් එක මේකේ නම තිබ්බේ ෆ්‍රොමොන්ස්ටර් චර්ච් කියලා. මම හරියට කියනවත් දන්නේ නැහැ. මම ඩිස්ක්‍රිප්ෂන් වල වීඩියෝ එක යටින් මම දාන්නම් නම ලොකේෂන් එක. මෙතන මේ පොඩි කෑම ෆුඩ් ට්‍රක් සීන් එකක් වගේ තියෙනවා. පොඩ්ඩක් මෙතන පොඩ්ඩක් ඇවිදලා ඉස්සරහට ගිහිල්ලා බලන්න ඕනේ. රයිට් මෙතනත් පොඩ්ඩක් වටේ ඇවිදලා තව ඉස්සරහට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. හරි අපි දැන් එයාපෝට් එකට යන ගමන් ඉන්නේ සූරික් වල අපි පැය 24කටත් වඩා එන අඩු කාලයක් හිටියේ. ඉතින් අපේ යුරෝප් ට්‍රිප් එක අදින් ඉවර වෙනවා. ඔයගොල්ලෝ වීඩියෝස් තුනම බලන්න ඇති කියලා මම හිතනවා. බැලුවේ නැත්නම් බලන්න මේකට කලින් වීඩියෝස් දෙකක් කරා ග්‍රීස් වලයි ඉටලි වලයි. මේ අපි යුරෝප් වල අපු තුන්වෙනි රට ස්විට්සර්ලන්ඩ්. අපි දැන් එයාපෝට් එකට යන්නේ. එයාපෝට් එකට ගිහිල්ලා අපි ගෙදර හරි එහෙනම් තැන්ක් යූ වීඩියෝ එක අන්තිම වෙනකම් බලුවාට හැමෝටම ජය වේවා.